අහෝ ජේසුනි ඉල්ලන්න ඔබට ලැබේ සොයන්න ඔබට සම්භවේ තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඊතා බැහැපත්කමෙන් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමෙන්. ඔබ දැන් කුඩා ජේසු බිරිඳුන සිහියේ තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනි ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගේ නිල්ලානෙන් නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඊතා බැහැපත්කමින් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමෙන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනි අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඊතා බැහැපත් බවින් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිදීම් වලින් මෘදුව අප ජුලත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩ දුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන් වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දේ නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රිතු සාන්තුනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු අහෝ මාගේ ජේසුනේ අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමෙන්. අහෝ ජේසුනි ඉල්ලන්න ඔබට ලැබේ සොයන්න ඔබට සම්භවේ තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඊතා බැහැපත්කමෙන් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමෙන්. ඔබ දැන් කුඩා ජේසු බිරිඳුන සිහියේ තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න.
අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන්නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමින් හා ඉතා වමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ වූ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිතීන් වලින් මෘදුව අප ජුලත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩ දුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සදතකල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි ඉටු වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන්වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රීතු සාන්තු නම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ මාගේ ජේසුනේ, අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමෙන්. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමෙන්. ඔබ දැන් කුඩා ජේසු බිලිඳුන සිහිය තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන්නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත් කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න.
අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඊතා බැහැපත් බවින් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමාරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ වූ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිතීන් වලින් මෘදුව අප ජුලත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතතකල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන් වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දේ නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රිත සාන්තු නම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ මාගේ ජේසුනේ, අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමේන්. අහෝ ජේසුනි, ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඊතා බැහැපත්කමෙන් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමාරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමෙන්. ඔබ දැන් කුඩා ජේසු බිලිඳුන සිහියේ තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන් නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඊතා බැහැපත්කමින් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනි, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඊතා බැහැපත් බවින් හා ඊතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමාරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න.
අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිතීන් වලින් මෘදුව අප ජුලිත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කර මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන් වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රිතු සාන්තුනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. ජේසු අහෝ මාගේ ජේසුනේ, අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමේන්. අහෝ ජේසුනේ, ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබ දැන් කුඩා ජේසු බිලිඳුන සිහිය තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනී, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන්නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවි පියාණන්ගේ නොවරදවා ලබා දෙනු මැනව. ආමේන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනේ, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිතීන් වලින් මෘදුව අප ජුලිත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව.
ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන් වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දේ නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රීතු සාතුනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු අහෝ මාගේ ජේසුනේ, අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමේන්. අහෝ ජේසුනේ, ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබ දැන් කුඩා ජේසු බිලිඳුන සිහිය තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනි, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන්නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනේ, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිදීම් වලින් මෘදුව අප ජුලිත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩ දුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා.
අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන්වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාදලාදී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වෙලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රීතු සාතුනම් ත්‍රිත්වක දෙවොත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවාමින් ජේසු. අහෝ මාගේ ජේසුනේ අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමේන්. අහෝ ජේසුනේ ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමේන්. ඔබ දැන් කුඩා ජේසු බිලිඳුන සිහිය තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනී ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන්නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනේ අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමේන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිතීන් වලින් මෘදුව අප ජුලිත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කර මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතතකල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන්වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දේ නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි දේවමෑණියනි පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වෙලේදීත් යාඥා කළ මැනව. ආමේන්.
පිතා පුත්‍රයා ශ්‍රිත සාතුනම් ත්‍රිත්වක දෙවොත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවාමින් ජේසු. අහෝ මාගේ ජේසුනේ අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමේන්. අහෝ ජේසුනේ ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමෙන්. ඔබ දැන් කුඩා ජේසු බිලිඳුන සිහිය තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනි ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන්නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමේන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනේ අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසු බිලිඳුනි ඔබගේ ශුද්ධ වූ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිතීන් වලින් මෘදුව අප ජුලිත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කර මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතත කල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන් වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රිත සාතුනම් ත්‍රිත්වක දෙවොත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවාමින් ජේසු. අහෝ මාගේ ජේසුනේ අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතාමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමේන්. අහෝ ජේසුනේ ඉල්ලන්න ඔබට ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න ඔබට ලැබේය කියා ඔබ වදාළසේක.
ඉතා බැහැපත්කමෙන් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දුන මැනව. ආමෙන්. ඔබ දැන් කුඩා ජේසුබිලිඳුන සිහියේ තබාගෙන ඔබේ ඉල්ලීම් උන්වහන්සේට ඔප්පු කරන්න. අහෝ ජේසුනී, ඔබ යමක් මාගේ නාමයෙන් මාගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලානෙන් නම් එය ඔබට නොවරදවාම ලැබෙන්නේය කියා ඔබ වදාළසේක. ඉතා බැහැපත්කමින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන්ගේ මධ්‍යස්ථකමින් හා ඔබගේ නාමයෙන් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ඔබ දෙවිපියාණන්ගේ නොවරදවා ලබා දෙන මැනව. ආමෙන්. දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න. අහෝ ජේසුනී, අහස හා පොළව පහව ගියත් මාගේ වචනය පහව නොවන්නේය කියා ඔබ වහන්සේ වදාළසේක. ඉතා බැහැපත් බවින් හා ඉතා උවමනාවෙන් ඔබගේ පරිශුද්ධ මාතාවන් වූ කන්‍යමරිය වහන්සේගේ මධ්‍යස්ථකමින් මට දැන් අවශ්‍ය වී තිබෙන වරප්‍රසාදය ලැබේයයි මම බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඔබ දැන් ඔබේ ඉල්ලීම ජේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේට ඔප්පු කරන්න. අහෝ දිව්‍ය ජේසුබිලිඳුනි, ඔබගේ ශුද්ධ ප්‍රතිමාව පාමුල වැටී සිටින අපගේ හෘදයන්හි දුක බලා අප වෙත දයා බැල්මලා වදාළ මැනව. අනුකම්පා සහගත ඔබගේ සෞම්‍ය හෘදය අපගේ අයිතීන් වලින් මෘදුව අප ජුලිත කමින් බැගෑපත් ලෙස ඉල්ලා සිටින වරප්‍රසාදය අපට දෙවා වදාළ මැනව. සියලු ලෙඩදුක් හා බලාපොරොත්තු නැතිකම් අපෙන් ඈත් කළ මැනව. අප පීඩා කරන තද ශෝකය හා විපත ඉවත් කළ මැනව. ඔබගේ ශුද්ධ බාල්‍ය උදෙසා අපගේ යාඥාවට සවන් දී පිතා හා ස්ප්‍රිතු සාන්තු සමග සතතකල් ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට හැකිවන පරිදි සැනසීම හා පීඨාධාරය දේවා වදාළ මැනව. ආමේන්. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවෙහි දිට්ඨ වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාන් වලට අසුවීමට අපට ඉඩ නොදී අයාපතින් අප මුදාගත මැනව. ආමේන්. නමෝ මරියනි, ප්‍රියප්‍රසාද පූර්ණවන්තේනි, ස්වාමීන් වහන්සේ නුඹ කෙරෙහිය. ශ්‍රීනාතුරෙන් ආශිර්වාද ලද්දී නුඹ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමය. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපය අපෝ දෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. පිතා පුත්‍රයා ශ්‍රිත සාතුනම් ත්‍රිත්වක දේවෝත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදී වාක්මෙන් දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමෙන්. ජේසු. අහෝ මාගේ ජේසුනේ, අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතා උමනා වූ ආත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙන්වා ගත මැනව. ආමේන්.